රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙහෙල්පත්තර පත්මේ සමග සබඳතා පැවැත් වූ අයයි කතාබහට ලක්වන රංගන ශිල්පීන් කීප දෙනෙකු පිළිබඳව මේ දින කිහිපයේම කතාබහට ලක්වෙමින් තිබෙනවා. මෙම චෝදනාව එල්ල වී තිබුණේ කෙහෙල්පත්තර පත්මේගේ ජංගම දුරකථනයේ තිබුණු තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව රංගන හා නිරූපණ ශිල්පිනියන් දෙපළක් වන පියුමි හංසමාලි සහ ශ්‍රීමාලි ෆොන්සේකා පසුගියදා මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබුණා. කෙසේ වෙතත් එහිදී මෙම රංගන ශිල්පිනියන් දෙදෙනාම පවසා තිබුණේ කෙහෙල්පත්තර පත්මේ නැමැති මෙම පුද්ගලයා සමග කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් Taman හට නොතිබූ බවයි. ඉතින් කෙහෙල්පත්තර පත්මේ සමග සම්බන්ධතා පැවැත් වූ අයයි කතාබහට ලක්වන තවත් රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් සිය Facebook ගිණුමේ ඉතා සංවේදී සටහනක් එකතු කර තිබුණා. එම සටහන දැක්වුණේ මෙලෙසයි. පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයත් ගෙවෙන්නේ ඉතාම අසිරු ලෙස වුණත් ජීවිතය හැරදා යාමට නොහැකිය. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි. නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදැනී. මා නිවැරදිව හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි. කුඩා කල සිට මා විඳි වේදනාවන් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රස්නයට මට නින්ද නොයයි. මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරණියක වීමයි. යනුවෙන් රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් සිය මුහුණු පොතේ එලෙස සටහනක් එක් කර තිබුණා. ඉතින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරියේදී මේ සත්‍ය අසත්‍යතාවයන් පිළිබඳව අනාවරණය වනු ඇති.